සුබ දවසක් ඔයාලා හැමෝටම. Smart English 365 channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි ඉගෙන ගන්නේ ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍යම වෙන වාක්‍ය 100ක්. මේ වාක්‍ය 100 ප්‍රැක්ටිස් කරාම ඔයාගේ English naturally improve වෙනවා. මේ sentences බලද්දී ඔයාලා මම කියන විදියට repeat කරන්න. pronunciation එකට focus කරන්න. ඊට පස්සේ මම සිංහල meaning එකක් දාලා තියෙනවා. ඒක හොඳට understand කරගන්න. daily practice කරොත් ඔයාලටත් ඉක්මනින්ම English fluency එක හදාගන්න පුළුවන්. carefully listen කරන්න, repeat කරන්න, practice කරන්න. හරි. අපි දැන් sentences ටික පටන් ගමු. Good morning. How are you? සුබ උදෑසනක්. ඔබට කොහොමද? Take care. පරිස්සමින් ඉන්න. How old are you? ඔබේ වයස කීයද? It tastes good. ඒක රසයි. Let's go home. ගෙදර යමු. What do you do for living? මොකක්ද ඔබේ ජීවනෝපාය? එහෙම නැත්නම් මොකක්ද ඔබේ රස්සාව? I am a student. මම ශිෂ්‍යයෙක්. I need to go to work. මට වැඩට යන්න ඕනේ. You are doing great. ඔබ හොඳින් කරගෙන යනවා. What does this mean? මේකේ තේරුම මොකක්ද? I don't feel well today. මට අද ටිකක් අසනීපයි වගේ. I need some rest. මට විවේකයක් අවශ්‍යයි. Could you tell me the way to the bus stop? මට බස් නැවතුම්පලට යන පාර කියන්න පුළුවන්ද? Feel better soon. ඉක්මනින් සනීප වෙන්න. Let's have dinner together. අපි රාත්‍රී ආහාරය ගමු. Can I pay by card? මට කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්ද? Do you accept credit cards? ඔබ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් බාර ගන්නවද? Let's watch a movie. චිත්‍රපටයක් බලමු. Congratulations on your success. ඔබේ සාර්ථකත්වයට සුබ පැතුම්. I miss my train. What should I do? මට ට්‍රේන් එක මගහැරුණා. මම මොකද කරන්නේ දැන්? I am 25 years old. මගේ වයස අවුරුදු 25යි. It is over there. ඒක අතන තියෙනවා. I am hungry. මට බඩගිනි. How do I get to the airport? මම කොහොමද ගුවන් තොටුපළට යන්නේ? Can you show me the way? මට මඟ පෙන්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් යන පාර කියන්න පුළුවන්ද?
I have a reservation under the name Silva. Silva කියන නමින් මට reservation එකක් තියෙනවා. Is this the right bus to the city centre? මේ බස් එකද ටවුන් එකට යන්නේ? How far is it from here? ඒකට මෙතන ඉඳන් කොච්චර දුරද? This food is delicious. මේ ආහාරය රසවත්. I am full now. මගේ බඩ පෙරෙලා. I am allergic to peanuts. මම රටකජු වලට allergic. ඒ කියන්නේ මට රටකජු කන්න බෑ, allergic වෙනවා. Can I have some tea? මට තේ එකක් දෙනවද? I don't like spicy food. මට සැර ආහාර වලට කැමති නෑ. Could you bring me the menu, please? කරුණාකර මට මෙනු එක ගෙනත් දෙන්න පුළුවන්ද? Can I have some water? මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද? I'm sorry, I'm late. සමා වෙන්න. මම ප්‍රමාද වුණා. I will call you later. මම ඔයාට පස්සේ කෝල් එකක් දෙන්නම්. She is doing well. ඇය හොඳින් ඉන්නවා. Happy birthday. සුබ පන්දිනයක් වේවා. I don't know what to say. මම දන්නේ නෑ මොනෝ කියන්නද කියලා. Everything will be fine. හැමදේම හොඳින් සිද්ධ වේවි. I am proud of you. මට ඔයා ගැන ආඩම්බරයි. Can you tell me more about it? ඒක ගැන මට තව විස්තර කියන්න පුළුවන්ද? Sleep well. හොඳින් නිදාගන්න. I need to charge my phone. මට මගේ දුරකථනය charge කරගන්න අවශ්‍යයි. Could you teach me how to do this? මේක කරන්නේ කොහොමද කියලා දෙනවද? Where is the nearest hospital? ළඟම රෝහල කොහෙද තියෙන්නේ? I don't understand this topic. මට මේ මාතෘකාව තේරෙන්නේ නැහැ. Could you explain it slowly? ඒක හැමින් පැහැදිලි කරලා දෙනවද? කිව්වේ රහසින් නෙමෙයි. වේගය අඩුවෙන්. I need some medicine. මට බෙහෙත් ඕන. Where can I buy groceries? මම කොහෙන්ද සිල්ලර බඩු මිලදී ගන්නෙ? How long does it take to get there? එතනට යන්න කොච්චර වෙලාවක් යනවද? I am looking for a pharmacy. මම ෆාමසියක් හොයන්නේ. Can I have a receipt, please? බිලක් දෙන්න පුළුවන්ද? What time do you open the shop? කීයටද කඩේ අරින්නේ? What time do you close? කීයටද වහන්නේ? I would like to make a reservation.
මම reservation එකක් දාන්න කැමතියි. Can I have a cup of coffee? මට කෝපි එකක් දෙනවද? I am allergic to milk. මට කිරි allergic. එහෙම නැත්නම් විස වෙනවා. Could you bring me a chair? මට පුටුවක් ගෙනත් දෙන්න පුළුවන්ද? Please wait for me. කරුණාකර මං එනකන් ඉන්න. I am in a hurry. මට හදිස්සියි. Don't go in the rain. වැස්සේ තෙමෙන්න එපා. Be careful while crossing the road. පාර මාරු වෙද්දි පරිස්සමින්. I will pick you up at 5 p.m. මම ඔයාව ගන්න 5ට එන්නම්. Please close the door quietly. කරුණාකර දොර හෙමින් වහන්න. I forgot my keys. මට යතුරු අමතක වුණා. Could you tell me what time it is? මට වෙලාව කීයද කියනවාද? I am waiting for the bus. මම බස් එක එනකම් බලන් ඉන්නේ. Can you pass me the salt? මට ලුණු එක දෙනවද? I like your dress. මං ඔයාගේ ඇඳුමට කැමතියි. I want to buy a gift for my friend. මට මගේ යාළුවට තෑග්ගක් මිලදී ගන්න ඕන. What is your favorite food? ඔයාගේ කැමතිම ආහාරය මොකක්ද? Can you speak English slowly? පොඩ්ඩක් හෙමින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? මෙතනදී slowly කියන්නේ ඇහෙන්නේ නැතුව කතා කරන්න නෙමෙයි. වේගය පොඩ්ඩක් අඩුවෙන් කතා කරන්න. The weather is nice. කාලගුණය හොඳයි. Could you write it down for me? කරුණාකර මට ඒක ලියලා දෙනවද? I am feeling tired today. මට අද මහන්සි. Please don't be late. කරුණාකර පරක්කු වෙන්න එපා. I need to charge my laptop. මට ලැප්ටොප් එක charge කරගන්න ඕන. Can you open the window? ජනේලය විවෘත කරන්න පුළුවන්ද? I will call a taxi for you. මම ඔයාට ටැක්සි එකක් කතා කරලා දෙන්නම්. I am going to the market. මම පොළට යනවා. Don't touch the stove. ලිපල්ලන්න එපා. Please help me carry this bag. කරුණාකර මට මේ බෑග් එක ගෙනියන්න උදව් කරනවද? I am very happy today. අද මට ගොඩක් සතුටුයි. I like reading books. මම පොත් කියවන්න කැමතියි. I will take care of it. මං ඒක ගැන බලා ගන්නම්. Don't forget to lock the door. දොරේ අගුළු දාන්න අමතක කරන්න එපා. Can I sit here? මට මෙතන වාඩි වෙන්න පුළුවන්ද? Could you give me some advice?
කරුණාකර මට උපදෙසක් දෙන්න පුළුවන්ද? I am looking for my keys. මම මගේ අතුරු හොයනවා. Please be quiet. කරුණාකර නිශ්ශබ්ද වෙන්න. Can you show me how to do it? ඒක කරන්නේ කොහොමද කියලා මට පෙන්නනවද? I need to buy some vegetables. මට එළවලු මිලදී ගන්න අවශ්‍යයි. I am going to the doctor. මම දොස්තර ළඟට යනවා. Please turn off the lights. කරුණාකර light නිවන්න. I am feeling cold. මට සීතලයි. Don't run in the house. ගේ ඇතුලේ දුවන්න එපා. I will help you with your work. මම ඔයාගේ වැඩේට උදව් කරන්නම්. Thank you very much. ඔයාට ගොඩක් ස්තුතියි. දැන් අපි ඔයාලට එදිනෙදා ඕන වෙන sentences 100 බැලුවා. මේවා daily use කරන්න, practice කරන්න. මේ වෙනකන් වීඩියෝ බලපු හැමෝටම මම හිතුවා තව sentences කිහිපයක් ඔයාලට දෙන්න ඕනේ කියලා. මතක තියාගන්න ඉංග්‍රීසි කියන්නේ අමාරු භාෂාවක් නෙමෙයි. අපි right method එක use කරලා daily practice කළොත් ඉංග්‍රීසි easy සහ අපිට ඉංග්‍රීසි improve කරගන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි වලට ඕන consistency එක. අපි දවස ගානේ practice කරන්න ඕන. කතා කරන්න. මේ වගේ simple practical English lessons දවස ගානේ ඔයාලත් ඉගෙන ගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Drink more water. වතුර වැඩිපුර බොන්න. Feel better soon. ඉක්මනින් සනීප වෙන්න. I exercise every day. මම හැමදාම ව්‍යායාම කරනවා. Are you feeling okay? ඔයා හොඳින්ද? Do not smoke. දුම් වැටි බොන්න එපා. Let's take the train. කෝච්චියේ යමු. Drive carefully. පරිස්සමින් ධාවනය කරන්න. The road is busy. මාර්ගය තදබදයි. It's raining today. අද වහිනවා. It's very hot outside. එළියේ හුඟක් රස්නේ. It's beautiful day today. අද ලස්සන දවසක්. I agree with you. මම ඔබ සමග එකඟයි. That is correct. එය නිවැරදි. I am happy. මට සතුටුයි. I am sad today. අද මට දුකයි. See you soon. ඉක්මනින් හමු වෙමු. ගොඩක් අය English words දන්නවා. ඒත් sentences හදාගෙන කතා කරන්න බැරුව අපහසුතාවයට පත් වෙනවා. ඒකට හේතුව තමයි අපි daily sentences practice කරන්නේ නැතිකම. language එකක් ඉගෙන ගන්න හොඳම ක්‍රමය තමයි ඒ language එක අපි use කරන එක. day to day අපි ඒ language එක use කරනවා නම් English naturally අපේ improve වෙනවා. මේ වගේ simple practical English lessons දිනපතා ඉගෙන ගන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න. like කරන්න, comment කරන්න.